Hello friends, ඉතින් ඔන්න අද මම පටන් ගත්තා අපේම කියලා survival series එක. ඉතින් අද මම මේ play කරන්නේ මගේ laptop එකකින් Java edition එක. ඉතින් bedrock නෙමෙයි. ඒක නිසා ඔයාලට ලස්සන view එකක් වගේ බලා ගන්න පුළුවන් replay mode එකක් දාලා තියෙනවා මම. ඒක දෙන්නම හරි අමුතු ලස්සනක් තියෙනවා. ඉතින් අපි ස්පෝන් වුණේ සවානා බයෝම් එකක. ඉතින් ඒ අහල පහලින්ම විලේජ් එකක් තිබ්බා. ඒක නිසා අපි මේ කරන්නේ ගහක් කපලා ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදන එක. ඉතින් ක්‍රාෆ්ටින් ටේබල් එක හදලා ඉවරනට පස්සේ මම හිතුවා තව ලොග් එකක් කපාගෙන ඒවා වුඩ් කරලා ස්ටික්ස් ටිකක් හදාගෙන පිකැක්ස් එකක් හදා ගන්න ඕනේ කියලා. පිකැක්සෙකුත් හැදුවට පස්සේ ක්‍රාෆ්ටින් ටේබල් එක ගලවලා වටේ පිටේ මොනවද තියෙන්නේ කියලා මම බලන්න ගියා. ඉතින් ඒ අතරමඟදී නිකන් අමුතු කන්දක් වගේ එකක් තිබිලා එතන තිබ්බ කොබස්ටෝන් ටික මයින් කරා. මොකද බිම හොරලා ගන්න කම්මැලි නිසා. ඊට එහා පැත්තෙන් ලොකු කේව් එකක් තිබිලා හම්බුණා. ඒත් මං ඒකට ගියේ නෑ. මොකද ඒකට යන එක අනතුරුදායක නිසා. ඊට පස්සේ අපිට පාවෙන පොට්ටයක් වගේ අමුතු එකක් හම්බුණා. ඉතින් මං ග්‍රාස් ටිකක් ගලව ගත්තා. ඇයි කියලා නම් මන් දන්නේ නෑ. කොහොම හරි මං ග්‍රාස් ටිකක් ගලව ගත්තා. ඊට එහා පැත්තෙන් තිබ්බ ලොකු කොබස්ටෝන් ගොඩේ මගේ පළවෙනි මේ survival series එකේ අයර්න් එක හම්බුණා. ඉතින් මම ඒකත් ගලව ගත්තා. ඊට පස්සේ මම මේ දුවලා ආවේ අපේ සවානා විලේජ් එක පැත්තට. ඉතින් මේක නගින්න වෙන විදියක් තිබ්බේ නැති නිසා අපි ගලවගත්ත ග්‍රාස් බ්ලොක් ටික ගහලා කොහොම හරි මේක උඩට නැගගත්තා. හොඳ වෙලාවට ඒ ග්‍රාස් බ්ලොක් ටික මම මයින් කරේ. හරි එහෙනම් දැන් තියෙන්නේ මේ විලේජ් එක සුද්ධ කරලා එම් ගොලම්ට වැඩේ තියෙන එක. මොකද එයා ඩ්‍රොප් කරන අයන් පහත් අපිට බොහොම වැදගත් ආමර් සහ ටූල්ස් හදා ගන්න. අපි එහෙනම් මේ ගමේ ඉන්න අයම් ගොලම්ව හොයාගෙන යමු. හරි දැන් එහෙනම් මෙයාට ගහලා ඊට පස්සේ අපි දුවලා ටවරයක් හදාගෙන මෙයාව මරමු. ඒ ගෙවට වදින්නේ නෑ. ඒ හරි වැදුන දැන් දුවන්න තමයි තියෙන්නේ. ඉතින් මම මෙතන බ්ලොක් 5ක් විතර උසට ටවරයක් ගහලා මෙයාව කිල් කරන්න තමයි හැදුවේ. මම මුලින් යවුවට වැදුන්නේ නැති නිසා මම shift එක ඔබලා ගහන්න හැදුවා. එක පාටම පේනවනේ මගේ අතින් shift එක ඇතැල්ලා බිමට වැටුණා. හොඳ වෙලාවට එයා පස්සෙන් පන්නන් ඇවිල්ලා කොට ගැහුවේ නෑ. නැත්තම් ඉතින් එතරම්යි.
ඊට පස්සේ මම තව බ්ලොක් ටිකක් මයින් කරා. ඉතින් සෙකන්ඩ් ට්‍රයි එකකින්වත් බලමු මෙන්න මේ අයන් කොලම්බ මරන්න පුළුවන් වේද කියලා. කලින් වගේම ආපහු ටවර් එකක් ගහගත්තට පස්සේ මට පොඩි බයක් හිතුණා. මොකද මෙයා අර උස බ්ලොක් එක නැග්ගා. අර පේනවනේ මෙතන. ඒ නිසා මම බය වුණා අර පැත්තට චුට්ටක් හරි ඉස්සරහට ගියොත් මෙයා ගහයි කියලා. ඒ නිසා මම පිටුපස්සේ දැන් තමයි මෙයාට ගහුවේ. ඉතින් මෙයාට ගැහුවට පස්සේ මගේ ගාව තිබ්බ ස්ටෝන් පිකැක්ස් එකත් කැඩිලා ගියා. දැන් ඉතින් අතින් තමයි මෙයාට ගහන්න වෙන්නේ. ඉතින් මෙයාව කිල් කරාට පස්සේ මෙයා ඩ්‍රොප් කරා අයන් 5ක්. දැන් අර මුලින්ම මයින් කරපු අයන් එකත් එක්ක අපි ගාව අයන් 6ක් තියෙනවා. ඉතින් මම මේ ගේ ඇතුළටත් ගියා මොනවද තියෙන්නේ කියලා බලන්න. බලක් ගියාම කොට තුනේ ගියක්. ඒක නිසා මං එළියට ඇවිල්ලා මෙන්න මේ බැරල් ටික බැලුවා. ඒත් මුකුත් නෑ, ඔක්කොම ටික හිස්. ඊට පස්සේ මෙතන තිබ්බ හේබේල්ස් ටික මං ගලව ගත්තා. ඉතින් මම මේ ටික ගලව ගත්තේ මේවා වීට් කරලා පොඩි ෆාම් එකක් දාලා ඉවරලා එයාලගේ මස් ගන්න. ඒක හරි ගියේ නෑ. ඊට පස්සේ මම හැදුවේ කෑම. ඒ කියන්නේ බ්‍රෙඩ්. ගලව ගත්තේ වෙන මොකටද, හැදුවේ වෙන මොකද්ද, එන්නේ වගේ සීන් එකක් තිබ්බේ. ඉතින් මට බ්‍රෙඩ් හදන්න අයිඩියා එකක් ආවේ මෙන්න මේ චෙස්ට් එකේ තිබ්බ බ්‍රෙඩ් 6 දැකලා. ඉතින් මම දෙම බ්‍රෙඩ් ටික හදන්නේ. හරිද? දැන් මුලින්ම මේ තියෙන හේබේස් ටික ගලව ගන්න ඕනේ. ඉතින් මේ ගෙවල් වලට ගිහිල්ලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. ඒකේ ඇති තියන්නේ මහලකොට. ගෙවල් නම් හදාගෙන ඉනවා අර බ්‍රෙඩ් ටිකකුයි තව සීස් ටිකකුයි එන්නේ වගේ ඒවා තමයි තියෙන්නේ. ඔයන අපිට මේක තනකොළවලත් වීට් සීඩ් ගන්න පුළුවන් නේ. මෙලොරක් නෑ. ඊට පස්සේ හවස් වීගෙන ආව නිසා මම හැදුවේ අපේ පළවෙනි දවසට එන් කරලා දෙවෙනි දවසේම යන්න අයන් මයිනින් කරන්න. ඒත් කොහෙද මූ නිදාගන්නේ. මාරවාදයක් වෙලා තියෙන්නේ. අර පැත්තේ හදත් පායලා මුඩ නිදාගන්න බෑ තාම. කොහොම හරි අන්තිමටම නිදාගත්තා. ඔන්න එහෙනම් අපි මේ පටන් ගන්නේ අපේ දෙවෙනි දවසේ. ඉතින් මම අද කරන්න හිතන් ඉන්නේ අයන් ටිකක් මයිනින් කරලා අපිට ෆුල් අයන් ආම ඇන්ඩ් ටූල්ස් හදාගන්න. ඉතින් මම උදේම ගියා ඒකට හරියන්න පොට් එකක් හොයාගෙන එහෙන දුර කතර ගෙවාගෙන ගියා. ඒත් ළඟපාතම ලොකු කන්දක් හම්බුණා. ඒකේ අයන් තියනවද කියලා බැලුවා. තිබ්බා වගේ දැක්කා. ඒක නිසා ඒ පැත්තට ගියා. ඉතින් මම මුලින්ම හිතුවේ
කේව් එකකට ගිහිල්ලා ඒකෙන් අයන් මයිනින් කරන්න. ඒත් මේ කන්ද තිබ්බ නිසා මේ කන්දට ලීසියම නැගලා අයන් මයිනින් කරන්න පුළුවන් කියලා හිතුවා. ඒක නිසා මෙන්න මේ කන්දේ තිබ්බ අයන් ටික ඔක්කොම ගලවගෙන යන්න මං තීරණය කරා. ඉතින් අපිට කේව් එකකට ගියාට වඩා ලොකු අයන සංඛ්‍යාවක් හම්බුණා මෙතනදී. අර මම එහා පැත්තේ මයින් කරපු මුලින්ම ආපුවම මයින් කරපු අයන් එක ඇරෙන්න ඉතුරු අයන් 40ම හම්බුනේ මෙන්න මේ කන්දෙන්. ඉතින් දැන් ඔයාලා බලන්න ඇති මම අයන් ගොල්ලව මරලා ගත්ත අයන් ඉන්ගට් 5න් කොහොමද 2ක් විතරක් ඉතුරු වුනේ කියලා. මම එකෙන් අයන් පිකැක්ස් එකක් හදාගත්තා. ඒකෙන් තමයි අර එමරල්ඩ් එක මයින් කරේ. මුලින්ම ස්ටෝන් පිකැක්ස් එකෙන් මයින් කරා. ඊට පස්සේ ඒක නැති වුණ නිසා අනිත් එමරල්ඩ් එක මයින් කරා අයන් පිකැක්ස් එකක් හදලා. ඔයාලට ওই නම් පිටිපස්සට නම් ස්ලෝ මෝෂන් දාලා බලන්න පුළුවන්. ඒක ඒ කියන්නේ ස්පීඩ් කරලා තියෙන්නේ. ඒක දෙන්න පේන්නේ නැත්නම් ස්ලෝ මෝෂන් බලන්න පුළුවන්. එතකොට ඔයාලට පේන්නේ. ඉතින් මම මධ්‍යහනේදී ආවා කොහොම හරි අපේ විලේජ් එක පැත්තට. පේනනේ මට පට්ට බිසි දවසක් හරිද. උදේ ගිහිල්ලා ආපු දවල් හවස එක දෙකට විතර වෙලාව. දැන් මං කියන්නේ මයින්ක්‍රාෆ්ට් එක හරිද. දැන් වෙලාව නම් රෙකෝඩ් කරේ කීයද මම මේක රෙකෝඩ් කරේ මම මේ වොයිස් ඕවර් එක දාන දවසට කලින් දවසේ රෑ. හරි අනවශ්‍ය තොරතුරක්. ඉතින් මේ අයන් 41 ස්මෙල්ට් වෙන්න දාන්න මම ෆර්නස් එකක් හදන්න තීරණය කරා. ඒකට හරියන්න අපිට කොබස්ටෝන් තිබෙන එක නිසා කොබස්ටෝන් ටිකක් ගලවගෙන ගියා. ඉතින් දැන් දෙන්නේ අපිට ෆර්නස් එකක් හදලා අයන් ටික ස්මෙල්ට් වෙන්න දාන්න විතරයි. ඉතින් මම ස්ටික්ස් ටිකක් හදාගන්න ගහකොත් කැපුවා. නැත්තම් අපිට ටූල්ස් හදාගන්න ස්ටික්ස් මදි වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මම මේකෙන් ලොක් ටිකක් හදාගත්තා. ඉතින් ලොක් ටික හදාගෙන ගෙදරට එද්දි ඒකේ විලේජ් කෙනෙකුත් බුදි. ඉතින් මං උට ගහලා ආපහු අපේ වැඩේ කියන්නේ ෆර්නස් එකක් හදලා අයන් ටික ස්මෙල්ට් වෙන්න දාන්න හදද්දි මූ ආපහු ආවා. ඒක නිසා ගහලා මෙන්න මේක වහන තමයි මං හැදුවේ. හරි ඒක වැහුවා. හරිද? ඒත් කොහොමයි මම විද්‍යාසෙනුත් ආවා. මොකද්ද මම මේ කරන්නේ? මේ මයින්ක්‍රාෆ්ට් වල ලැග් එකක්ද? බග් එකක්ද? අර ආපහු නිදාගෙන මට ගහලා එලවන්න හැදුවා. ඒත් හරියගෙන කොහොම හරි මම මරන්න වෙයි කියලා හිතුවා. ඒත් ඊට පස්සේ නම් මම ආවේ නෑ.
ඒ නිසා මම හිතුවා ෆර්නස් එකක් හදලා ඉක්මනට අයන් ටික ස්මෙල්ට් වෙන්න දාන්න. අයන් ටික ස්මෙල්ට් වෙන්න දැම්මට පස්සේ මූ ආපහු බුදි. මොකද්ද බල්ලි මම යන්නත් එක ටික සම්බන්ධයි. බලයන්ක වෙන ගෙදරකට. දැන් මේක මගේ ගෙදර උඹේ ගෙදර නෙවෙයි. හරි ඉතින් මං ගයක් හදනකම් මේක තමයි දැනට මගේ ගෙදර. ඉතින් මං ඊළඟ එපිදී වෙන ගමක් හොයාගෙන යනවා. මොකද මේක මට ඉන්න බෑ. මොකද මම සවානා එකට එච්චර කැමති නෑ. මං කැමති ප්ලේන්ස් බයෝම් එකට. ඉතින් මම ප්ලේන්ස් බයෝම් විලේජ් එකක් හොයාගෙන යනවා ඊළඟ එපිදී. ඉතින් මේ එපිදී මගේ ගෝල් එක වෙලා තිබ්බේ ෆුල් අයන් ආම ඇන්ඩ් ටූල්ස් හදාගන්න එක. අයන් ටික ස්මෙල්ට් වෙන අතරේ මට හිතුණා පාන් ටිකක් හදාගෙන කුසගින්න නිවා ගන්න. ඒත් පාන් තව 4ක් තිබ්බා. කමන්නේ වැඩි වෙන්නේ අනාගතයට හරි ඕන වෙනවා. ඒක නිසා දැන්ම පාන් හදනවා. නැත්තම් මේ ටික මොනවද ඉන්වර්ට් වෙනකම් මං ඉන්නේ මේනේ. කරන්න වෙන වැඩ නිසා මෙහෙන් පාන් හදන්න තමයි මං තීරණය කරේ. මෙහෙම දාලා එහෙම දැම්මා. හරිනේ. දැන් අපිට පාන් ගන්න පුළුවන් 15ක්. ඔව් 15. එකක් ඉතුරු වුණා. හරි. මේක පැත්තකින් තියාගමු. දැන් කීයක් ස්මෙල්ට් වෙලා 2යි. ඇයි මේ පාන් ටික විසි කරේ? ආපහු එකතු කරගත්තා. අපි දැන් එහෙනම් මුලින්ම හදමු අයන් හෙල්මට් එකක්. හරි. මේක පැත්තකින් තියාගමු. හරි. දැන් හදමු එහෙනම් චෙස් ප්ලේට් එකක්. හරි. මේකත් පැත්තකින් තියාගමු. ලෙගින්ස් එකක් හදන්න අයන් ඉන්ගට් මදි. දැන් බලමු ෆර්නස් එකේ. හරි. එතන 3ක් තියෙනවා. තව එකක් තිබ්බනම් අපිට හරි. ඒකත් හරි. එහෙනම් දැන් ලෙගින්ස් එකකුත් හදාගන්න පුළුවන්. හරි. නැති. හරි. ඒකත් හැදුවා. දැන් ආමර් එකේ අන්තිම කැල්ලට තියෙන බූට්ස් එක විතරයි අපිට තව හරියටම අයන් ඉන්ගට් 3කින් අපේ අයන් ෆුල් ආමර් එකම හදාගෙන ඉවර කරන්න පුළුවන්. හරි. එහෙනම් තව 2යි ඕනි. තව 1යි. හරි. එහෙනම් ඔන්න අපි හදාගමු අපේ ආමරගේ අන්තිම කෑල්ල වෙන බූට් ජෝඩුව. ඉතින් හරි. ඒකත් හදාගන්න ඉවරයි. දැන් ඉන්නේ අපේ ටූල්ස් ටික හදාගන්න. අපි ෂීල්ඩ් එකක් හදාගමු. දැන් සෝඩ් එකක් හදාගමු.
දැන් එහෙනම් x එකක් හදාගමු. හරි දැන් තියෙන්නේ අපිට වෝටර් බකට් එකක් හදාගන්න. හරි මෙහෙම දැම්මා. හරි ඔන්න දැන් එහෙනම් අපි වෝටර් බකට් එකක් හදාගමු. ඉතින් දැන් තියෙන්නේ අපිට හදාගන්න තියෙන අන්තිම එක ඒ තමයි ෂියර් එක. හරි එහෙනම් අපි හදාගන්න තියෙන ඔක්කොම හැදුවා. සවලයි හෝ එකයි අපිට ඕනේ. ඒක වැඩක් නැහැ තිබ්බා කියලා. වෙනවයි. තිබ්බේ වැඩක් නැහැ පොළොව හරන්නයි. ඒක කියවල කරන්න තමයි තියෙන්නේ එක. හරි තව 4කුත් ස්මෙල්ට් වුණා. තව 2යි ස්මෙල්ට් වෙන්න තියෙන්නේ. හරි ඒ දෙකත් ස්මෙල්ට් වුණා. දැන් එහෙනම් අපිට අද කරන්න තියෙන්නේ අපේ එපිය ඉවර කරන්න. ඉතින් අපි එහෙනම් මේ ආමර් ටිකයි ටූල්ස් ටිකයි හරියට තියාගෙන අපි ආමර් ටික අඳගෙන මේ වීඩියෝ එක අන්තිම ටික කරමු. එහෙනම් ඔයාලා ඇතිවෙන්නේ මේ වීඩියෝ එකේ එන්ඩ් එක බලන්න. හරි ඔන්න අපි ආමර් ටික දාගත්තා. හරි ටූල්ස් ටිකත් ළඟපාතින් තියාගමු. හරි තව පොඩි වැඩක් කරන්න තියෙනවා. මේ වීඩියෝ ඉවර කරන්න කලින් අපි මෙන්න මේ අපේ වෝටර් බකට් එකට වෝටර් එකක් පුරවගමු. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ අපි වෝටර් බකට් ක්ලච් එකක් දාමු. ඊට පස්සේ අපි මේ වීඩියෝ එක අදට ඉවර කරමු. හරි වතුර කොහෙද? අපි මේ වගා කරලා තියෙන තැනින් වතුර ටිකක් ගමු. පේනවනේ මේ අපතේ යන වතුර. මේ වලන්නේ ගලාගෙන යනවා. අපි මේකකින් වතුර ටිකක් ගමු. හරි. දැන් මෙතන පොඩි ටවර් එකක් වගේ හදලා වෝටර් බකට් ක්ලච් එකක් දාමු. හරි බ්‍රෙඩ් ටිකක් කාලිපු ඔක්කොම කලින්. හරි දැන් මෙතන ටවර් එකක් හදාගමු. හරි 3 2 1 go. හරි එහෙනම් ඔන්න වෝටර් බකට් ක්ලච් එකක් දැම්මා. හරි ගත්තා. ඉතින් මෙහෙම තමයි වීඩියෝ එක ඉතින් අද එන්ඩ් කරන්න තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සමහර විට ඊළඟ වීඩියෝ එකත් මයින්ක්‍රාෆ්ට් වෙයි. එහෙම නැත්නම් වෙන ගේම් එකක් වෙන්නත් ඉඩ තියෙනවා. හරි ඉතින් මෙන්න මේක තමයි අද වීඩියෝ එකේ අවසානය. ඉතින් ඊළඟ වීඩියෝ එක බොහෝ දුරට වෙන ගේම් එකක් වෙයි. ඉතින් මේකේ අනිත් එපියත් මම ඉක්මනට දාන්න. එහෙනම් ඉතින් මේකට ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාලා ඔයාලා යාළුවන්ට බලන්න ෂෙයා පාරක් දාලා මගේ channel එකත් subscribe පාරක් දාන්න. ඉතින් වීඩියෝ එක මේක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.